දෙව්ලොවද මව්බිමට දෙවැනි කොට සිතන්නෙමු. දෙව්ලොවේ නැති අසිරි මව්බිමේ දකින්නෙමු. පරිසරය රකින්නෙමු, වඩන්නෙමු, වවන්නෙමු. මේ පිළිනයෙන් සදා මව්බිමට බැඳෙන්නෙමු. පරිසර ගීතේ එසේ පැවසුවා. එසේනම් පරිසරයේ සුරකීම පිළිබඳව ඔබේ මතකය අවදි කිරීමට අවසරයි. පරිසර මාතාවගේ ප්‍රධාන අංශ තුනක් විනාශයේ මාවතන දී යමින් පවතිනවා. ජලය, වායුව, පොළොව තලයේ යන අංශ තුන රැක ගැනීමෙන් අපගේ පරිසර මාතාවගේ ජීවිතය රැකගත හැකි වෙනවා. මේ පොළොව අපගේ මාතාව බව ඔබ ඔබේ දරුවාට කියා දෙන්න මැන. මක් නිසාද? පොළොවට සිදුවන දේම ඔබේ දරුවන්ටද සිදුවන නිසාය. මිනිසුන් බිමට කෙළ ගසද්ද ඔවුන්ටම කෙළ ගසා ගනිති. රතු ඉන්දියානු නායක සියතතුමා එසේ පැවසුවා. ඉතින් අපගේ අනාගතය උදෙසා පරිසරය සුරකිය යුතු නොවේද? ඉතින් ඔබ පරිසරයට ආදරය කරන්න. එවිට පරිසරය ඔබට ආදරය කරනු ඇත. යනුවෙන් පවසමින් මම නිහඬ වෙනවා. දෙසවන